සතුටුයි මට ඔබත් එක්ක කතා කරන්න ලැබීම ගැන. අද 22 වෙනිදා අප්‍රේල් මාසය ජීවමාන දෙවි සමිඳුනි අපි ඔබට ස්තුති කරනවා. යාඥා කරන්න එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්නා මහත් අමාරු දේ නුඹට කර පෙන්වන්නම්. යෙරමියා 33:3 දෙවියන් වහන්සේ ඉතාමත්ම වගකීමෙන් තම ශ්‍රාවකයන් අනුගාමිකයන්ට කියනවා මට යාඥා කරන්න මම උත්තර දෙනවා. ලියවිල්ල පුරාවට මා ඔබ කියවා තිබෙනවා යාඥාව තුළින් වෙච්ච ප්‍රාතිහාරයන්. නමුත් සැබෑම යාඥාව මං අඳුරගත්තේ ආත්මයන්න් වහන්සේ තුළ අපි නැවත ශුද්ධාත්ම ප්‍රකෘති භාවයකට පැමිණෙන්නට දෙවියන් වහන්සේ හඳුන්වා දුන්න සංකල්පයක්. ස්වර්ගයේ වැඩවසන දෙවි පියාණනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා, ගෞරවය ඔබගේ රාජ්‍ය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ තිබෙන පහත පොළවේද වේවා. අපගේ එදිනදා භෝජන අපිට ලබා දෙන මැනව. අප යම් කිසි කෙනෙකුට වරදක් කර තිබෙනා නම් ස්වාමීනි අපට සමාව දෙන්න. අපිට වරදක් වෙලා තියෙනවා නම් අපිටත් ඔවුන්ට සමාව දෙන්න. මේ ආකාරයෙන් උන්වහන්සේ යම් ආකාරයක අපිව ගලවන ආකාරයේ ක්‍රමයක් කියා තිබෙනවා. යාඥාව මම දකින්නේ අපිව මේ මෝහණය වෙලා තියෙන මේ ලෝකේ නිලියට ගන්නට දෙවියන් වහන්සේ නැවතත් අපිව ප්‍රකෘති භාවයට ගන්නට පාවිච්චි කරපු දෙයක්. බයිබලයේ ජේසුස් වහන්සේ සුදු ග්‍රන්ථය අපිට පැහැදිලි කරනවා ගෙත්සෙමනේ උන්වහන්සේ තනි වෙනවා සුදු ලූක්ගේ සුභාරංචියේ මෙසේ කියනවා 22 ලූක් 22:44 උන්වහන්සේ මහත් වේදනාවකින් යාඥා කරවලු දෙවියන් වහන්සේට. ඔබ හිතන්න වේදනාවෙන් යාඥා කරන්නේ කොහොමද? ඔබ යාඥා කරන්නේ වේදනාවෙන් දන්නවා නම් විතරයි යාඥාවෙන් ගැලවෙනවා කියලා. යාඥාවෙන් වේදනාව නැති වෙනවා කියලා. ජේසුස් වහන්සේ ගෙත්සෙමනේදී යාඥා කරවලු ඊටමත්ම තදබර හිත වේදනාවකින්. ලියවිල්ල මෙසේ කියනවා. උන්වහන්සේගේ දහඩිය මහත් ලේ බින්දුවෙන් පොළොවට වැටෙන තරමට උන්වහන්සේ දහඩියෙන් ලේ බින්දුවෙන් වැටි යාඥා කරාලු. යාඥා කරන්නද කියලා මම අද ඔබට කියනවා. ඔබ මොන පීඩාවක, ඔබ මොන ස්පිතාලයක, ඔබ මොන නඩුවක, ඔබ මොන රෝගයක, ඔබ මොන ණයබරක, ඔබ මොන කාන්තාරයක, පාතාලේ දොරටුවක, විනාශයක, ගෙවීමක, ඔබ මොන ස්ථානයක හිටියත් ඔබ යාඥා කරන්න. යාඥා කරන්න අමතක කරන්න එපා. ජේසුස් සුදු මතී 6 කියන ස්වාමීන් ඔබගේ කැමැත්ත පොළවට එන්න කියලා. යාඥාව කියන්නේ දෙවියන්ගේ කැමැත්ත අප තුළ කිරීම උදෙසා අප විසින් දෙන්නා වූ නෛතික අවසරයයි. ඔබ කිව්වේ නැති වුණොත් ස්වාමීනි මට අද ඇවිල්ලා උදව් කරන්න, ඔබ වහන්සේ මාව ඇවිල්ලා නැකිටවන්න, මගේ ආශිර්වාදය දෙන්න. ඔබ මේක ඉල්ලිය යුතු දෙයක්. බයිබලයේ කියනවා you have not because you ask not. සුදු ලියවිල්ල කියනවා නුඹට ලැබෙන්නේ නැහැ ඔබ ඉල්ලන්නේ නැති හින්දා. අපි ඉල්ලන්න ඕනේ පොඩි සුළු දෙයට ස්වාමීනි මට ප්‍රඥාව දෙන්න, මට හෙට උදේට නැගිටින්න බලය දෙන්න, මට අද මගේ සැමියාත් එක්ක බිරිඳත් එක්ක සතුටින් ඉන්න ශක්තිය දෙන්න, මගේ ආදරණීය ජීවිතය ගෙනියන්න දෙන්න, මට කීකරුකම දෙන්න, මගේ ව්‍යාපාරට හොඳ ගැනුකරුවන් වෙවන්න, මගේ යන ගමන මගේ පාදව ආශිර්වාද. මේ ආකාරයෙන් ඔබට ලිස්ට් එකක් තියෙනවා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඔබ ඉල්ලිය යුතුයි. ඔබ ඉල්ලිය යුතුයි. මොකද ඔබ ඉල්ලද්දි තමයි දන්නේ මේ මාගේ වටේ තිබෙන හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන්. දේව බලයකට මම යටත් වුණොත් ඒ දේව බලයට පුළුවන් මට මේ දේ ආශිර්වාද කරන්න කියලා. මම නැවත සුදු ලෝක සුභාරංචියට බෝරගෙන යනවා. එකල දේව දූතෙක් ස්වර්ගයෙන් පෙනී සිටියා කියලා අපිට බයිබලයේ කියනවා. 45 උන්වහන්සේ යාඥාවෙන් නැගිට. මම ආසයි මේක කියන්න. උන්වහන්සේ යාඥාවෙන් නැගිට. අයමත් කියන උන්වහන්සේ යාඥාවෙන් නැගිට්ටලු. ඒ කියන්නේ යාඥාව කියන්නේ මම ඔබට ඉස්සෙල්ලා තේරුම් කළා වගේ ප්‍රකෘති 100ට. ඔබ ප්‍රකෘති 100ට ආපුවම ඔබට නැගිටින්න පුළුවන් වෙ ඉන්න තත්ත්වෙන්. ජේසුස් වහන්සේ ප්‍රකෘති 100ට ආපු වෙලාවේ උන්වහන්සේ දැක්ක දේව දූතයන් ඉන්නවා. උන්වහන්සේ දැක්ක උන්වහන්සේ ඉදිරියේ තිබෙන මේ පීඩාව මට නැගිටින්න පුළුවන්. මෙතනින් එළියට එන්න පුළුවන්. මොකද ශුද්ධාත්මය නිර්වින්දනය කරනවා මේ මෝහණයෙන් ඔබ විමෝහණය කරලා ඔබට කරන්න පුළුවන් පොටෙන්ෂල් එක, හැකියාව ක්‍රිස්තුස් වහන්සේගේ තුල ඔබට පෙන්වනවා. උන්වහන්සේ යාඥාවෙන් නැගිට්ටා. උන්වහන්සේ යාඥාවෙන් නැගිටලා උන්වහන්සේ මහත් ලෙස ගියා මුණ දෙන්න රෝමානු සොල්දාදුව 500ක දෑතට. මම අද ඔබට කියනවා යාඥා කරන්න. සල්ලි වල යාඥා කරන්න. ඒතර ඔබට තේරෙයි ඔබගේ මේ දුප්පත්කම, ඔබට තිබෙන මේ පීඩා, ඔබට තිබෙන මේ ණයබර කුමක්ද? මම යාඥා කරන්නේ ස්වර්ගයේ කැමැත්ත ඉල්ලලා. ස්වර්ගයේ කැමැත්ත මන් තුල බලවත් වෙනවා. නැවත මේ පණිවිඩය යන්න ආශිර්වාද ලැබෙන්න.